DJ රන්දින්න YouTube channel එකට යාළුවෝ හැමෝම ආයිබෝන් කියලා පිළිගන්න. අද ගොඩක් කාලයකට පස්සේ තමයි මම ටියුටෝරියල් එකක් අරන් ඉන්නේ. අද මම පොඩි After Effects project එකක් ගැන explain කරන්න හිතුණා. මේක advertisement පොඩි project එකක්. අපි බලමු කොහොමද ඒකේ text ඊළඟ images animate කරලා තියෙන්නේ කියලා. හරි ඊට කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, මගේ වීඩියෝ එක like කරන්න, අනිත් channel එක බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි. ඒ වගේම තමයි මේකේ තියෙනවා project file එක වෙනම YouTube එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එකෙන් download කරලා මේ project එක හදපු විදිය බලන්න. හරි. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. හරි මං මෙන්න After Effects වලින් ඕපන් කරගෙන තියෙනවා පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් ප්‍රොජෙක්ට් එකක්. මේක මම තමයි මේක් කරේ. මෙතන තියෙනවා ඉමේජස් එකක්. ඊළඟට මෙතන තියෙනවා ටෙක්ස්ට් ලේයර්ස් කීපයක්. ඊළඟට මෙතන තියෙනවා white solid layer එකක්. ඒ වගේම මෙතන තියෙනවා පොඩි MOV එලිමන්ට් වීඩියෝ එකක්. ඊළඟට මෙතන තියෙනවා බීට්ස් එකයි ඇඩ්වර්ටයිස්මන්ට් වොයිස් එකයි. අපි බලමු කොහොමද මේක වීඩියෝ එක යන්නේ කියලා. ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එකට YouTube වීඩියෝ එකට අවශ්‍ය කටහඬක් quality-ට රෙකෝඩ් කරගන්න තැනක් හොයනවද? එහෙනම් මේක තමයි තැන. RME Record Studio මාතර 0.78.205.47.30. හරි ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එක යන්නේ. මේ ප්‍රොජෙක්ට් එක මේක මෝෂන් කරලා තියෙනවා. ඉතින් ඇනිමේට් කරලා තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ යන්නේ මෙන්න මේ MOV කියන වීඩියෝ එලිමන්ට් එකේ තියෙන දේවල් තමයි මේ පේන්නේ. මෙතන ඔයාලට පුළුවන් වීඩියෝ එකේ තියෙනවා බලන්න පුළුවන්, ඕෆ් කරගන්න පුළුවන්. එහෙම කරාම ක්ලෝස් වෙනවා, ඕපන් වෙනවා. ඊළඟට මම මෙතන තව යූස් කරලා තියෙනවා. එතන ඔයා කියන එක කියන්නේ ටෙක්ස්ට් එක මේක ඒකනේ මෙන්න මේ ටෙක්ස්ට් එක මේ ලේයර් එක තමයි මේ ටෙක්ස්ට් එක. මේක මම ඇනිමේට් කරලා තියෙනවා typewriter කියන ඉෆෙක්ට් එකක් යූස් කරගෙන තියෙනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක බලන්න. මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් කියන එකට මම යූස් කරගෙන තියෙන්නේ මේ typewriter කියන ඉෆෙක්ට් එක. මේ තියෙන typewriter කියන එක. ඒක තමයි මම මෙතන යූස් කරගෙන තියෙන්නේ. මේ තියෙන ඉෆෙක්ට් එක තාපු රේන්ජ් සෙක්ෂන් එක, ස්ටාර්ට් එක, එන්ඩ් එක, ඔෆ්සෙට් එක. මෙතන ඔයාලට පේනවා ඇති typewriter ඉෆෙක්ට් එක වැටෙන තැන key element එකක් key frame එකක් තියෙනවා. මෙතන ඉඳන් තමයි මේ typewriter ඉෆෙක්ට් එක පටන් ගන්න. ඊට පස්සේ එන්ඩ් වෙන්නේ මෙන්න මේ තප්පර ගාන්දි මේ ෆ්‍රේම් එකේදී 25 ෆ්‍රේම් එකේදී එන්ඩ් වෙනවා ඉෆෙක්ට් එක. මේක ටයිප් වෙන විදිය තමයි මේ ඉෆෙක්ට් එකෙන් වෙන්නේ, ටයිප් කරන විදිය. ඊළඟට මම තව යූස් කරලා තියෙනවා මගේ ලෝගෝ එක යූස් කරලා තියෙනවා. ලෝගෝ එක මෙහෙම කරකැවිලා එන විදිහට දාලා තියෙනවා. මේ තියෙන මගේ ලෝගෝ එක. ඒකට පොඩි ඉෆෙක්ට් ටිකක් දාලා තියෙනවා. ඊළඟට තව මම මෙතන දාලා තියෙනවා මේ ලෝගෝ එකේ මෙහෙම එලියක් යන එකක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ විදිහට එලියක් යනවා. ඒක දාලා තියෙන්නේ මම ඉෆෙක්ට් එක යූස් කරලා තියෙන්නේ ස්වීප් කියන එක. ස්වීප් මේ ලයිට් ස්වීප් කියන එක. ලයිට් ස්වීප් කියන ඉෆෙක්ට් එක තමයි මම යූස් කරලා තියෙන්නේ. මේ තියෙන ලයිට් ස්වීප් ඉෆෙක්ට් එක මෙතන යූස් කරලා තියෙන්නේ. ඒකෙන් තමයි මම මෙතන key frame ටිකක් ඇඩ් කරලා මේක හදලා තියෙන්නේ මෙහෙම එළිය යන විදිහට. ඊට පස්සේ මෙතන තව තියෙනවා ඔයාලට බලන්න පුළුවන් මගේ ෆෝන් නම්බර් එක දාලා තියෙනවා. ෆෝන් නම්බර් එක මෙතන කහ පාටින් කලර් වෙලා තියෙනවා. කහ පාටින් කලර් වෙච්ච එක මේ විදිහට සුදු පාට වෙන විදිහට
මෝෂන් කරලා ඇනිමේට් කරලා තියෙනවා. පාට වෙනස් වෙන විදිහට ඇනිමේට් කරලා තියෙනවා. ඉතින් ඒක මම දාලා තියෙන ෆිල් මෙතනින් ෆිල් එකක් දාලා එහෙම වෙනස් කරලා තින්නේ. අපි බලමු කොහොමද මේකේ මෙන්න මේ වගේ ටෙස්ට් එකක කලර් එක වෙනස් කරන්න කියලා. මම අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න හදන්නේ. මම පොඩි ප්‍රොජෙක්ට් එකක් ටග් ගාලා ඔයාලට පෙන්නන්න. සේව් කරා. කම්පොසිෂන් ගියා 1920 1080p. මීට කලින් මම ආෆ්ටර් ඉෆෙක්ට් ගැන වීඩියෝ දාලා තියෙනවා. බලන්න කොම්පොසිෂන් එකක් කියන්නේ මොකද්ද? ඒව වීඩියෝ මීට කලින් කරලා තියෙනවා. පොඩ්ඩක් බලන්න. මම ඩියුරේෂන් එක තප්පර 30ක වගේ ඩියුරේෂන් එකක් ඇඩ් කරගත්තේ 30ක් යන්නේ නැහැ. ඉතින් තප්පර 5ක වගේ දාතත් ඇති. හරි මම මෙතන ටෙක්ස්ට් එකක් ගහනවා. මම ගහනවා. ඉතින් හැමදාම ගන්න ටෙස්ට් එක ගහමු DJ රන්දිම කියලා. ඒක මම ලයින් කරගන්නවා සෙන්ටර් වලට. ඊළඟට දැන් මම මේක ටයිප්රයිටර් ටයිප්රයිටර් ගැනීම අපි ඉස්සෙල්ලා දාමු මේකට කලර් එක චේන්ජ් වෙන එක කරලා බලමු. මම මෙතන මෙහෙම ක්ලික් කරලා මේක ටෙක්ස්ට් එකට යනවා. ටෙක්ස්ට් එක ඇනිමේට් කියන එකට යනවා. ඇනිමේට් එක ෆිල් කලර් වලට යනවා. ෆිල් කලර් වල RGB යනවා. RGB වලින් රේන්ජ් සෙක්ෂන් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ මේකේ තියෙන කලර් එක චේන්ජ් වෙන කළු රතු වෙන විදියට මේක කරලා තියෙන්නේ. ඒක මම ඔෆ්සෙට් එක හදා ගන්නවා. කී ෆ්‍රේම් එකක් දාලා ටෙක්ස්ට් මේ හරියදී කලර් එක මේ වෙන්න ඔයාලට පේනවා ඇති රතු පාට වෙච්ච එක මේ විදිහට සුදු පාට වෙනවා. ඒක කරේ මේ රේන්ජ් සෙක්ෂන් සිලෙක්ටර් එකේ ඔෆ්සෙට් වලට වැලියු දැම්මා. මෙතන වැලියු එක 0.0යි percentage එක. මෙතන වැලියු එක 100%යි. මේ ඔයාලට පේනවාද කී ෆ්‍රේම් එක දාලා තියෙනවා ටිකෙන් ටික වැලියු එක වැඩි වෙනවා 100%ක් වෙනවා. ඒතකොට තමයි කලර් එක චේන්ජ් වෙන්නේ. රතු පාට එක සුදු පාට වෙනවා. හරි. ඊළඟට තව මම යූස් කරපු එකක් තමයි ටයිප්රයිටර් ඉෆෙක්ට් එක. මම ටයිප්රයිටර් ඉෆෙක්ට් එක මම මෙතනින් ටයිප් කරලා අරන් පෙන්නන්න. ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වලට යනවා. මෙතන මම ටයිප් කරනවා ටයිප්රයිටර් කියලා. හරි අපි බලමු ටයිප්රයිටර් ඉෆෙක්ට් එක දාන විදිය. මම ටයිප්රයිටර් කියලා මෙතන සර්ච් කරලා මම ඉෆෙක්ට් එක මෙහෙම ඇඩ් කර ගන්නවා මගේ ටෙක්ස්ට් එකට. ඒතර ඔයාලට පේනවා ඇති මෙතන ඇනිමේටඩ් අපිට ඕනම් මේකේ ස්පීඩ් එක ඒවා හදා ගන්න පුළුවන්. මම රේන්ජ් සිලෙක්ටර් කියන එකට යනවා. ඒකේ ස්ටාර්ට් ටයිම් එක මෙතන තියෙන්නේ. ඊපස්සේ මෙතනින් මෙහෙම එන්ඩ් වෙන ටයිම් එක අපිට ඕනම් මේක තව ඉක්මනට ටයිප් කරගන්න. මේක එන්ඩ් ටයිම් මේ ස්ටාර්ට් එකේ මේ කී ෆ්‍රේම් එක අඩු වැලියු එක අඩු කරනවා. ලං කරනවා. ටග්ගා ටයිප් වෙනවා. ඔන්න ඔය වගේ මෝෂන් ග්‍රැෆික් පැත්තේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න. මමත් ඉගෙන ගන්න ගමන් තාම ඉගෙන ඉවර නෑ. ඉතින් ඉගෙනීම කියන දේ කවදාවත් ඉවර වෙන්නේ නෑ. අලුත් දේවල් ඉගෙන ගන්නවා. අධ්‍යයනය කරන්න ඕන, රිසර්ච් කරන්න ඕන. එහෙමයි මේ මං හිතනවා මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් වැදගත් වුණා නම් කමෙන්ට් කරන්න. ඔයාලට ගැටලු මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා අහන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් කරන්න. මේ වගේ තව වටින වීඩියෝ එකකින් හම්බ වෙමු ඉස්සරහට. හැමෝටම බුදු සරණයි.